හායි කොහොමද? මම මේ කෑම හදාගෙන යන්න ලෑස්තිනේ ට්‍රිප් එකක්. ඉතින් ඔය යන ගමන් තමයි අපි ඔය යන්නේ. දැන් අපි ඉන්නේ කෝපියෝවලනේ. කෝපියෝවල ඉඳන් හෙල්සින්කි බලා තමයි යන්නේ. ඒ කියන්නේ අපේ යුනිවර්සිටි එකෙන් එක යන අපේ ට්‍රිප් එකක් කියන්නේ නිකන් හෙල්සින්කි වල ෆුඩ් ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඒක බලන්න තමයි එක්කන් යන්නේ. ඉතින් පැය 6ක් විතර යනවා. අපි උදේ පිටත් උනේ කෝපියෝ වලින් 7ට. 7 ඉඳන් අපි ගියා මං හිතන්නේ හෙට 12:00 විතර වෙනකම්. සෑහෙන දිග ලොං ට්‍රිප් එකක්. ඉතින් ටිකක් දෙනෙක් හිටියා ලංකාවේ කට්ටිය හිටියා. එතකොට මෙහි ෆිනිෂ් කට්ටිය හිටියා. ඉතින් ඔය දැන් ඉතින් ඉඳගෙන යනවා. ඉතින් හරිය අමාරුයි. ඔන්න දැන් පොඩ්ඩක් නගරයකට කිට්ටු වුණා. මේ හරිය තමයි අපි දැන් මේ කණ්ඩ නවත්තනා කිව්වේ. දැන් ඔය මං හිතන්නේ පැය 3:00ක් විතර ගිහිල්ලා එතකම්ම තිබ්බේ ඉතින් අර මේ මෙව්ව තමයි. ගස් විතරයි. දැන් අපි මේ සුපර් මාකට් එකකට ආවා. ඉතින් ඔය දෙපැත්තේ තියෙන්නේ මේ සේල් දාලා 100ට මෙච්චරයි කියලා ඩිස්කවුන්ට් දාලා කෝප්ප පිඟන් මේ බෝතල් ඒ වගේ නේද කෑලි වගේ තමයි තිබ්බේ. කවුරුත් ගත්තේ නැහැ. ඉතින් හැමෝම ආසාවට මේ බල ගියා විතරයි. ඊට පස්සේ ඉතින් අපි ඇතුළටම ගියා. මොනවද තියෙන්නේ කන්න මොනවද තියෙන්නේ කියලා බලලා කන්න කියන්නේ අපි ඉතින් කෑම හදාගෙන ආවනේ. ඉතින් එහෙම ලොකු අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ ගන්න. මට ඉස්සරහින් යන දෙන්නා ගත්තා. ඒ දෙන්නයි පස්සේ තමයි ආවේ. ඔය තියෙන කන්න බොන්න තියෙන දේවල් තමයි. ඔය තියෙන චොකලට් බීම වර්ග ගොඩක් ජාති තියෙනවා. තියෙන පීසා සුවඳට නම් තිබ්බයි. රසත් ඒ විදිහට මේ තියෙන ඉතින් මෙහි සාමාන්‍ය බුෆේ එකක්. ඕවා තමයි ඉතින් තියෙන්නේ. පැස්ටයි එතකොට මොනවද පොටැටෝයි සොසේජස් ඒවා තමයි ඉතින් මේ ඉතින් ප්‍රධාන ආහාර වේලට අයත් වෙන්නේ. එතකොට මේ සිස්ටම් එක මේ හෙස්බර්ග් එකේ සිස්ටම් එක ඇත්තටම මරු නෑ. මේ